කොහොමද දුව ඔෆිස් එකේ වැඩ? කරගෙන යනවා තාත්තේ. මුලදී ටිකක් අමාරු වෙයි. පහු වෙනකොට හරියයි. තාත්තගේ කල්පනාව මාව හැමදාම ඔෆිස් එකේ තියන්නද? මන් දන්නේ නෑ දුව. අනාගතේ මොනව වෙයිද කියලා මන් දන්නේ නෑ. මේවා කොහොම විසඳෙයිද කියලා මට හිතා ගන්න බෑ. මටත් අයියා ගැන බයයි. මං කල්පනා කරන්නේ අයියා වෙනුවෙන් තව මොනවද මං කරන්න ඕන කියලා. අපි උත්සාහ කරමු තාත්තේ. අයියව හොයාගන්න. ඒත් ඉතින් බලාගෙන ඉන්නවා ඇර මට වෙන කරන්න දෙයක් නෑ. ඒකයි මට තියෙන දුක. පොලිසිය උපරමින් හොයනවානේ. තාත්ති ඔෆිස් එක ගැන හිතන්න එපා. මං ඒ දේවල් කොහොම හරි බලා ගන්නම්. තාත්ති අයියා ගැන හොයන්න. විජේදාස මට අද වනික සූරිය මුණ ගැහුණනේ. අලුත් ආරංචියක් ලැබිලාද? පොලිසියට මං ගැනත් සැකයි. මොනවා? පොලිසියට විතරක් නෙවෙයි එරන්දතීටත් මං ගැන සැකයි. සර් සමහර දේවල් හංගපු හින්දා වෙන්නේ නැති. මට ඒවා ඉවසගෙන ඉන්න පුළුවන්. මට ඉවසගෙන ඉන්න බැරි පුතා මා ගැන වර්ධවා වටහාගෙන ඉන්න එකයි. එයා හිතන් ඉන්නේ සුවිනීතගේ මරණයට මම වග කියන්න ඕන කියලා. සර් කොහොමද දැනගත්තේ? එරන්දති තමයි කිව්වේ. අනුරාධ මේ ඔක්කොම අත්තර දාලා යන්න හිතලා තියෙන්නේ ඒ හින්දා. පුතා මේ මරණ ගැන හොයලා තියෙනවා. කවුරු හරි පුතාව නොමග යවලා. කවුද එහෙම දෙයක් කරන්නේ නැත්තේ? මට හිතා ගන්න බෑ. පුතා මාත් එක්ක තරහින් ගෙදර දාලා ගියා කියන එක මට දරා ගන්න බෑ. එයා කවදා හරි දැනගන්න ඕන මම මේ කිසිම දෙයකට සම්බන්ධයක් නැහැ කියලා. තව කොච්චර කාලයක් කොහොම බලාගත්තද බලාගෙන ඉන්නවද? මන් දන්නේ හේමන්ති. ඔයාගේ හිතේ තියෙන වේදනාව මට නොතේරෙනව නෙමෙයි අරන්දති. ඒත් ඔයා මට කියන්නේ අනුරාධ ගැන හොයන එක නවත්තන්න කියලාද? ඔයාම ටිකක් හිතලා බලන්න. කාට හරි ඕනුනේ යාගේ ජීවිතේ නැති කරන්න නම් මෙච්චර කාලයක් ඒක නොකර ඉඳීද? ඒක මන් දන්නවා. මං කියන්නේ හිත හදාගන්න කියලා. අනුරාධට මෙහෙම උනේ කොහොමද? කවුද එයාට මේ දේවල් කළේ කියලා මං හොයාගන්න ඕනේ. ඒක විතරයි මට එයා වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මං කොහොම හරි කරනවා. ඇත්ත හොයාගත්තා කියලා ඔයාට ලැබෙන කිසි දෙයක් තියනවද? නෑනේ. දැන් බලන්න අනුරාධගේ ගෙදරින් මේකට කිසිම සහයෝගයක් නෑනේ. එයාගේ තාත්තා කුඩම්ම ආරක්ෂා කරනවා. ඒත් නෙත්මි එහෙම නෑ. එයාද මාව හම්බ වෙන්නත් ආවා. මට හිතෙනවා එයාගේ මොකක් හරි හොඩුවාවක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. නෙත්මි එයාගේ අම්මා ගැන ඇත්ත කියයිද? එයා මට කිව්වේ ඇත්ත කියන්නම් කියලා. මං නම් හිතන්නේ. එයා කොහොමදත් අනුරාධ එක්ක තරහින් නේද ඉඳලා තියෙන්නේ. ඒ ඇත්ත දැනගන්න කලින්නේ. ඊට පස්සේ අනුරාධට ලං වෙලා තියෙනවා. අනුරාධ යන කාලේ වෙනකොට ඒ දෙන්න ගොඩක් ළඟින් ඉඳලත් තියෙනවා. මන් දන්නවා. අනුරාධට වෙච්ච දේ හොයාගත්තට පස්සේ මට ඉතිරි වෙන්නේ පසුතැවිල්ලයි දුකයි විතරයි කියලා. හිත මං ඇත්ත කොහොම හරි එලි කරනවා. ඒක මං කොහොම හරි කරනවා. බන්දුල මට හෙටත් පොලිසියෙන් එන්න කිව්වා. ඉතින් යන්නකෝ.
මේක හරි වදයක් නේ. මං නොකරපු දෙයකට මගේ පස්සෙන් පන්නනවා. ඒක ඔයත් දන්නවා. පොලිසිය ඔයාව වැරදිකාරයෙක් කළා නෑ. මේක නවත්තලා දෙන්නකෝ. ඔයා කිව්වොත් පොලිසිය අහයි. මං කොහොම කියන්නද? පොලිසියට මාවත් සැකයි. ඒ මොකද? ඔයා කරපු දේවල් මං පොලිසියට කිව්වේ නැති හින්දා පොලිසියත් මා දිහා බලන්නේ සැකෙන්. මට පොලිසියට බලපෑම් කරන්න බෑ. ඔයා වරදක් කළා නැත්නම් ඔයා නිදහස් වෙයි. පුතාගේ ජීවිතේට මොකක් හරි වෙලා තිබුණොත් මමත් වැඩි කල ජීවත් වෙන්නේ නැහැ. කොම්පැනි එක ඉතුරු කරන්නෙත් නැහැ. කම්පැනි එක දුව හොඳට කරගෙන යනවා බන්දුල. ඔයා ඒ ගැන වොරි වෙන්න එපා. මම කොම්පැනි එක විකුණලා දානවා. හැබැයි මං ඔයාටයි දුවටයි අසාධාරණයක් කරන්නේ නැහැ. හැබැයි මං ආපහු කොම්පැනි එක කරගෙන යන්නෙත් නැහැ. එහෙම හදිසි වෙලා තීරණ ගන්න එපා. මං කිව්වේ පුතාගේ ජීවිතේට අනතුරක් වෙලා තිබ්බොත් මං හිතන්නේ හැම දෙයක් වෙයි කියලා. මමත් උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ ඒක තමයි. ඒත් මේ කල්යන විදියට මටත් සැකයක් ඇති වෙනවා. මම මෙච්චර කල් ජීවත් වුණේ පුතා හින්දා. පුතා නැතුව මට ජීවිතෙන් වැඩක් නැහැ. Darling Irandati, love is nothing else, but it's a pain. It's a pain. That is the truth. දැන් බලන්න රෝමියෝ and ජුලියට් මොකද වුනේ කියලා. ඒ දෙන්න කොයි තරම්නම් ආදරය කරපු දෙන්නෙක්ද. But what happened at the end? They couldn't get together. That's the life. මේක ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි.
දැන් මට බලන්න වෙලා තියෙන දේ මම මගේ කොල්ල තුන් දෙනාට කොච්චර ආදරය කරාද? මම විතරක් නෙමෙයි රොඩ්නිත් ආදරය කරා මගේ ළමයින්ට මට. අන්තිමට රොඩ්නි මාව මේ විශාල ගෙදර තනි කරලා දාලා ගියා. මගේ ළමයි වෙනම ලෝකෙක මම වෙනම ලෝකෙක. මං කොච්චර දුක් විඳිනවද රන්දති. I really suffer. Now I don't have love as mother. ඉරන්දති මම මැරිච්ච දාට මන් දන්නා මගේ කොල්ලු තුන් දෙනා එනවා. ඇවිල්ලා කළු පාට ඇඳුම් ඇඳගෙන මගේ කොෆින් එක වටේ ඉඳගෙන ප්‍රේ කරයි. ඒත් ඉරන්දති මට ඒව කිසි දෙයක් පේන්නේ නැහැ. ප්‍රේ කරලා ආපහු ඒගොල්ලන් යයි යන්න. ඇයි ඒගොල්ලන්ට මං ජීවතුන් අතරින් දෙද්දී එන්න බැරි මාව බලන්න. මං දකින්නේ නේ මම මැරුණට පස්සේ ඒගොල්ලන් ආවද කියලා. මං තනි වෙලා මම මේ පාළු ගෙදර තනි වෙලා ඉන්නකොට තමයි මං ওই දෙන්නව නවත්ත ගත්තේ. ඒ පාළුව ඔය දෙන්න මැකුවා. මගේ තනිකම පාළුව ඔය දෙන්න මැකුවා. බින්දු කොච්චර මාව සතුටු කරාද? කොච්චර සතුටු කරාද? ඒක තමයි මගේ සතුට ඉරන්දති. ඒක තමයි මගේ සතුට. ඒක තමයි මගේ සතුට. මම තනියම